අයිබෝවන් සුබ දවසක් සියලු දෙනා. ඔන්න ඕගොල්ලෝ සියලු දෙනාම අපේ ගෙවත්තට සාදරයෙන් පිළිගන්නවා. යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. අද ඇත්තටම බ්‍රහස්පතින්දා දවල් මම වැඩට ගිහිල්ලා ඇත්තටම වැඩ කරලා උදේවරුවේ වැඩ කරලා අවස්වරුවේ වැඩට ආපහු යන්න කෑමට ඇවිල්ලා ඉන්නේ. පැය දෙකක් විතර විවේකයක් තියෙනවා. ඒ අතරේ තමයි මම මේ ගාඩන් එකටත් පොඩ්ඩක් බැස්සේ. එතකොට තමයි මේ යාළුවත් මෙතන ඇවිල්ලා ඉන්නේ. මේ අස්සේ ඉන්නවා මනුස්සයා. බොංචි කොටු අස්සේ ඉන්නවා මේ. ඔයින්. එයා එතන ඉන්නවා. කොමරි එයා එතන ඉන්න අතරේ අපේ ඔයගොල්ලෝ දකින්න තී පෙරේදත් මම පෙන්නුවා ටිකක්. මනුස්සයා යනවා අතන. ඔය යන්නේ. දැන් එයා නිකන් එයාගේ පාඩුවේ ඉන්නවා වැඩි අපිට කරදර නොකර හැම්මින්. හරින්. ඒට මෙහෙට පයින්නවා. රවුමක් ගහනවා. චූටිය. ඒ ඉමින් ඇවිදිනවා. පොඩි සතෙක් දැක්කත් ඒකට පයින්නවා. දැන් මිනිහා ඇත්තටම මෙතන නිකන් පාක් එකකට ආවා වගේ ඉන්නවා කියලා අපි කියන්නේ. එයා ඇවිල්ලා මෙතන නිකන් හරි විනෝද වෙනවා. දේවල් බල සත්තු හොයනවා ඒවා මේවා. අර කිව්වාගේ දඩයන් මානසිකත්වයෙන් තමයි මෙයා ඉන්නේ මේ දවස්වල. කපටෙක් කෑ ගහනවා. හාත්පස ඇත්තටම ලස්සනයි. වලාකුළුෙන් පිරීලා හරි ලස්සනයි. පිරලා ගැන ටිකක් තියෙනවා. ඊට පස්සේ අපේ පෝච්චි වල හදපු නෝකෝල් ලස්සනට තියෙනවා. කිටිසන් අර පැත්තේ ඉන්නවා හාන්සියලා. එයා ගෙදර වගේ ඉන්නවා ඉතින් ඔය ඉන්නේ. බලන්නකො එයාගේ විස්තරය හොඳින්. සිංහයා වගේ ඉන්නේ පේනවද? අපි දිහාත් බලනවා නේද? ඔයගොල්ලෝ දිහා බලනවා. කෙලින්ම බලනවා අපි දිහා. ඈත ඉන්නේ එම්මෙන් යනවා. ඒ අතරේ අපි බල හිටිය අපේ නෝකෝල් බලන්න. නෝකෝල් පැල තියෙනවා මේ මං කිව්වේ කොල් රාබි කියලා මේවට කියන්නේ. නෝකෝල් පැල තියෙනවා. මම පෝච්චි වල හදලා හරි ලස්සනට තියෙනවා. පේනවා. ඒත් එක්කම ගෝවා තියෙනවා. ගෝවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙතන අපේ ගෙදර කට්ටිය කඩලා කොළ ඇත්තටම එළිය සද්ද ඇහෙනවා. අර මේ ගෙදර මේවා බින් ගන්න සද්ද ඇහෙනවා ඔයගොල්ලන්ට. ඒ වාහනේ කුණු අරන් යන ලොරිය. ඔය සද්ද ඇහෙන එක. ඊට පස්සේ මෙන්න බලන්න ගෝවා ඇත්තටම කොළ කීපයක් කඩලා උයලා තියෙනවා. ඒ කියන්නේ අපි මැල්ලුමට අරන් තියෙන කොළ. අපි නිකන් කල්පනා කරනවා හදිස්සිය අපි නිවාඩුවකට එම ගියොත් මොනව වෙයිද මේ ගෙවත්තට කියලා. දැන් මේ ලස්සනට අපි පවත්වගෙන යනවනේ. දිනපතා වතුර දාලා දිනපතා සාත්තු කරලා වල් ගලවලා අපිට ඉන්නවා අසල්වාසීන් ශ්‍රී ලාංකික කට්ටිය අපේ හිතවත්තු එහෙම මේවා ගැන බලන්න. එහෙම කෙනෙකුට බාර දෙන්නත් පුළුවන් අපි කොහේ හරි ගියොත් එහෙම හදිස්සිය. මේ ඊළඟට දම්පාට නෝකෝල් අර හරි පේනවා. රාබු ඇත්තටම දැන් තියෙනවා මේ බලන්න රාබු වල ගලවන්න පුළුවන්. එකපාරක් ගලවලා තියෙන මම තව වෙලාවක අද හෝ හෙට හෝ අපි මේ රාබු ගලවලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් ඇත්තටම කැමරට ගන්න පුළුවන් ප්‍රමාණය මේ රාබු ගස් තියෙන. විශේෂයෙන් රතු පාට රාබු. කොළ පාට ඒවා අතන තියෙනවා. ඒවා අපි තාම මේ කොළ කඩලා උයනවා. තාම අල ගලවන්න හිතුවේ නැහැ. රතු පාට රාබු නම් දැන් මේ බලන්න කොළ මැල්ලුමක් කන්නත් පුළුවන්. අල උයන්නත් පුළුවන්. අල ඇතුලේ තියෙනවා මේ ගස් ඇතුලේ බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මේ තියෙන. අර
ඊළඟට එහෙම කුරුල්ලෝ එහෙම යනවා පේනවා. බීට්රූට් මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මේවට වතුර දැන් මේකයි පින්නවා වගේ තියෙන්නේ. බීට්රූට් නෝකෝල් උනත් දැන් මැල්ලුමක් කන්න පුළුවන් තත්ත්වයට කොළ ඇත්තටම තියෙනවා. අපි එකපාරනේ අලයි කොළයි එකට වාගෙන ගන්න නෝකෝල් වල. තව බීට්රූට් තියෙනවා. පොඩ්ඩක් අහස අඳුරු වුණා. ඉර ඇත්තටම බලාකුලකට මුවා වුණා. ඒකයි උනේ. ඊළඟට ලොකට් මල් තියෙනවා බලන්න. ලොකට් මල් ගොඩ තියෙනවා. කිටිසන් කොහේ හරි ගියා. ඒ අතර තව බීට්රූට් තියෙනවා. සිල්වර් බීටුත් ඇත්තටම මේ දැන් කොළ මැල්ලුමක් උයන්න ගන්නට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි අර හැමෙන් කොළ කඩපු රාබු සුදු පාට ඒවා සහ කේලුත් දැන් ගස් ඇත්තටම ලොකු වෙලා තියෙනවා සෑහෙන්න. අවසාන වශයෙන් තියෙන්නේ කැරට් පැල පොඩ්ඩක් මේගොල්ලෝ අවුස්සලා තියෙනවා කිටියා. මට පේනවා ඒ වගේ එකක්. ඒ වුණාට ඒත් ලස්සනට තියෙනවා. සාමාන්‍යයෙන් වගාව. කේලුත් කොළ මැල්ලුමක් ගන්න පුළුවන්. හැබැයි ටිකක් පරිස්සමෙන් ගන්න වෙනවා. මේ සමහර කොළ වලට හානි කරලා තියෙනවා. ඔක්කොටම නෙවෙයි මුල් කාලේ දැන් නැහැ. ඔන්නෝම අපේ ගෙවත්ත තියෙන්නේ අද උදේ පාන්දරත් නෙවෙයි ටිකක් ලන්ච් එක වෙලා.